සතුන් වෙනුවෙන් දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය. නිකමට හිතන්න අපිට හඬක් නැති වුණා කියලා. කවුද අපි වෙනුවෙන් හඬ නගන්නේ? අපිට කවුද ඉන්නේ? ඒ ප්‍රශ්නේ ඔබට දැනේ. ඒ වගේ තමයි සතුන්ටත් මේ අහිංසකයන් වෙනුවෙන් කතා කරන්න හඬක් තියෙන පිරිසක් අවශ්‍යයි. අන්න ඒ රික්තකය තමයි මේ සංවිධානය විසින් පුරවන්නේ. ඒ මානවවාදී ගුණය තමයි ඔවුන් ප්‍රකට කරන්නේ. හැබැයි එතනින් එහාට මේ ලෝකයේ තියෙන ගහකොළට පවා ආදරය කරන්න, ඒ වගේම තමයි මිනිසුන් වෙනුවෙන් යම් මිහරක් ඉටු කරන්න මේ සංවිධානය දැන් පුරුල් වෙමින් තියෙනවා සහ ඉදිරි සැලසුම් සකස් කරමින් ඉන්නවා. අපි ඔබට ආරාධනා කරන එකතු වෙන්න කියලා. අතරතුරේ මනෝපදේශක වජිරාරන්තර මහතා මේ සංවිධානයේ යාවජීව සමාජිකයෙක් සහ ලොකු කාර්යභාරයක් ඉටු කරන කෙනෙක්. අපි කිව්ව කලින් මේ ව්‍යාපෘති 27ක් ක්‍රියාත්මක වෙනවා කියලා මේ සංවිධානය රටවල් රසක් කේන්ද්‍ර කරගෙන. ඒ අතරතුර ඔන්න 28 වෙනි ව්‍යාපෘතිය විදිහට නවතම ව්‍යාපෘතිය මෙත්තා ව්‍යාපෘතිය හඳුන්වා දීලා තියෙනවා. ආදරය, කරුණාව, දයාව සමග ප්‍රඥාව මෙහි මුඛ්‍ය පරමාර්ථය. මෙත්තා ව්‍යාපෘතිය ආරම්භන හේතුව මොකක්ද? එහි පසුබිම සහ මේ තුලින් ඉදිරියේදී මේ ලෝකයට දෙන බලාපොරොත්තු වෙන්නේ මොනවද ඔබතුමාලා? ඇත්තටම නිමේෂ් හරිම සතුටුයි සහ ඔබ ඒකට ප්‍රවේශ වෙච්ච විදිය මට හරිම සතුටක්. ඇත්තටම අපි සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානය පදනම් වෙලා තියෙන්නේ සතුන්, පරිසරය, ගහකොළ, මිනිසා මේ හැම කෙනෙක්ගෙම සම්බන්ධතාවයන් ආරක්ෂා කරගන්න. ඔබ ඇත්තටම ප්‍රවේශයේදීම කියපු කාරණයක් තමයි මිනිස්සු වෙන අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක කියන්න දෙයක් නැහැ. අපි හැමෝම ප්‍රශ්න ගොඩක අද වර්තමාන ජීවිතේ. ඒ වෙනුවෙන් සංවිධාන ගොඩක් තියෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන අය ගොඩක් ඉන්නවා. හැබැයි මේ ගහකොළ වෙනුවෙන්, මේ සතුන් වෙනුවෙන්, ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරන්නේ කවුද? මේ පරිසරය, මේ සතුන්ගේ ජීවිත වලත් මේ වගේම වේදනාවන් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න වලට ගොඩක්ම හේතු වෙන සාධකය මොකක්ද කියලා බැලුවොත් ඒක අපේ දහමේ තියෙන කාරණය. අපේ දහම විතරක් නෙමෙයි නෙමෙයි. හැම ආගමකම මේ කාරණේ තමයි කතා කරන්නේ. මෛත්‍රිය, කරුණාව, ප්‍රඥාව. එතකොට මිනිසාට ආදරය, මෛත්‍රිය දක්වන්නේ කොයි තරමටද? ඒක නැති වෙන්නේ කොයි තරමටද? ඒ තරමටම, ඒ නැති වෙන තරමට ප්‍රශ්න කොයි තරම් අපිට ඇති වෙලා තියෙනවා. ඒ වගේ තමයි ගහකොළට සතුන්ට. ඒ ප්‍රශ්නවල වේදනාවන් ඒගොල්ලන්ගේ ජීවිතයේ කොයිතරම් දුරට අද වෙනකොට වර්තමානයේ සිද්ධ වෙනවා. හැබැයි මේකේ පදනම වෙන්නේ අපේ ආදරය, මෛත්‍රිය, කරුණාව සහ අපේ අවබෝධය, අපේ ප්‍රඥාව නොමැති වීම කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි අපි මේ සංවිධානයේ සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයේ මෙත්තා කියන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන්නේ. එතෙන්දී අපි මූලික වශයෙන් අපි අරමුණු කරගන්නේ මෛත්‍රිය කියන එක මානසික වශයෙන් සහ අපිට පුද්ගලයෙක් හැටියට අපි දිහාටම හැරිලා බලලා අපිව සංවර්ධනය කරගන්න. ඒක ලෝකයට බෝ කරන්න. ඇත්තටම වැරදි දේවල් ගැන අපි කතා කරනවා. මිනිස්සු ඉන්නවා තම පෙලක් ව්‍යාපාර සම්බන්ධව මරාගෙන මරන්න ඉදිරිපත් වෙන අය. හැබැයි අද ලෝකේ හැම ප්‍රශ්නයකටම මුල් වෙලා තියෙන්නේ මේ ආදරය, මෛත්‍රිය හික්මවීම. අපිට මේක බෝ කරන්න බෑ. ඒ බෝ කරනවා අපි අන්න ඕන ඉස්සෙල්ලාම Taman දිහාට හැරිලා බලලා. අපි ආදරය, මෛත්‍රිය අපි තුල සංවර්ධනය කරගත්තොත් තමයි අපිට ලෝකයට ආදරය කරන්න, මෛත්‍රී කරන්න, මේකේ පැවැත්ම ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා අපි එතනින් පටන් ගන්නෙ. මේක තමයි අපේ බුදුදහමෙත් අනිත් ආගම්වලත් එනර්ජි එක. මෛත්‍රිය. කරුණාව ගැන අපි දකින්නේ විනත්ම විදිහකට. කරුණාව කියන්නේ අපේ හිතවල මෛත්‍රිය, දයාව වඩන්න පුළුවන්. හැබැයි ඒකේ ප්‍රැක්ටිස් එක තමයි නිමේෂ් කරුණාව කියන්නේ. අපි හිතවල කොච්චර දුරට මෛත්‍රිය තිබුණත් අපි මෛත්‍රියෙන්, ආදරයෙන් ඒක දැක්කට ඒකේ හැසිරීම,
අනිත් මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිය, මේ ගහකොළ එක්ක ගනුදෙනු කරන විදිය, මේ සතුන්ගේ ජීවිත එක්ක ගනුදෙනු කරන විදිය, ඒ ප්‍රැක්ටිස් එක තමයි අපි කරුණාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ප්‍රඥාව. අර එක කියමනක් තියෙනවා, රන් හදවතකුයි ගොම් මොලේකුයි තිබුණට බෑ කියලා. මෛත්‍රියයි කරුණාවයි තිබිලා අපේ හදවත කොච්චරනම් ලස්සනට හැඟීම් බර වුණත් අපිට ප්‍රඥාව තිබුණ නැත්තම් මේ පැවැත්ම ඉදිරියට ගෙනියන්න බෑ. අපේ විශ්වාසය. ඒ සඳහා ඇත්තටම අපි පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් නිර්මාණ කරනවා. ඒ නිසා තමයි අපේ තේමාවේ මෛත්‍රිය, කරුණාව, ප්‍රඥාව මුල් කරගෙන තියෙන්නේ. ඒකත් එක්ක තමයි ඉදිරියේදී අපි සමාජගත වෙන්න තීරණය කරලා තියෙන්නේ. බොහොම සුන්දර සංකල්පයක් මේ concept එකක්. ලෝකේ ඕනේ දැන් concepts සංකල්පයන්. මේ එවැනි සංකල්පයක් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ මහ පොළොවට ආපු ඔබට මට අපි හැමෝටම අයිතියක් තියෙනවා මේ මහ පොළොවේ ජීවත් වෙන්න. ඒ වගේම තමයි අපිට කිසිදු ආකාරයක කිසිදාකවත් අයිතියක් නැහැ තවත් කෙනෙක්ගේ ජීවන අයිතිය නැති කරන්න. තවත් සත්වයේගේ පණ නැසලා අපි රස කර කර එක කනවනම්, එහෙම නැත්නම් එයාගේ ජීවිතවලට අගතියක් ඇති කරනවා නම් මේ විශ්වය ඒ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. ඒ නිසා මානුෂීය මුහුණුවරක් ආධ්‍යාත්මික කාරණාවක් මේ සංවිධානය ඇතුළේ තියෙන. ඒ නිසා තවත් එක් සංවිධානයක් නොවේ මේ. මිනිසුන්ගේ මානවීය කාරණාවන් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේත් මූලිකත්වයේ ඇතිව දායකත්වයේ ඇතිව ආරම්භ කරපු සංවිධානයක්. ඉතින් ඔබත් කැමති නම් මෙහි යාවජීව සමාජිකෙක් බවට පත් වෙන්න, ඔබේ ශේෂ්ත්‍රය ඔස්සේ ඔබේ දැනුමෙන් යම් කොටසක් මේ වෙනුවෙන් දන් දෙන්න ඔබත් කැමති නම්, මේක වෙනුවෙන් මේ හෙට දවස් වෙනුවෙන් එකතු කරන්න ඔබත් කැමති නම් දායක වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. අපි සියලු විස්තර ඔබට තිරේ දකින්න පුළුවන්කම තියෙනවා. අපි ඔබටත් ආරාධනා කරනවා. ඔබ තරුණ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබේ Java එකතු කරන්න. ඔබ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබේ දැනුමේ පරිණතභාවය මේ වෙනුවෙන් එකතු කරන්න. අපි ආරාධනා කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා මනෝපදේශක වජිර අරන්දර මහත්මයාට අපිත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වුණාට. සුබ පතනවා මේ දැවැන්ත වැඩ පිළිවෙල ඉදිරියේදී යථාර්ථයක් බවට පත් කරන්න හැකියාව ලැබෙන්න කියලා. අපි තවත් තොරතුරු ඔබත් එක්ක ඉදිරියේදී බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘතිය පිළිබඳව.